Good morning guys. ඉතින් කොහමද? ඔයාලා දැන්ටමත් දන්නවා මම මේ කොහෙද යන්නේ කියලා. මම යන්නේ ලංකාවේ පළවෙනි එන්ටොක් මීටප් එකට. මේක ඕගනයිස් කරලා තියෙන්නේ කෑගල්ලේ. මම දැන් පොරනිදන් උදේ 7ට විතර තමයි පිටත් උනේ. තව කිලෝමීටර් 28ක් තියෙනවා මෙතන ඉඳන් කෑගල්ලට. දැන් වෙලාව 8:40යි. 9:00 වෙන්න කලින් try එකක් දෙන්න ඕනේ කෑගල්ලේ නිදහස් මාවතට තමයි යන්න ඕනේ. එතනින් තමයි ලයින් අප් එක ඕගනයිස් කරලා පොඩි රෝඩ් ට්‍රිප් එකක් වගේ නේව ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් තව විනාඩි 45ක් වගේ තියෙනවා කෑගල්ලට යන්න. එනවා යමු මාත් එක්ක ලංකාවේ පළවෙනි එන්ටොක් මීටප් එක කොහොමද වෙන්නේ කියලා බලන්න. යා අපේ co-founder නේ වීඩියෝ එකට ආයියා අපි දන්නේ අනිත් වාහන හදිසි වෙන වාහන දිගේ ඒකද හැමතිස්සෙම අනිත් පැත්තේ යන වාහන අපේ නොවන වාහන වලට ප්‍රස්තන දීලා යන්න දෙන්න. හරි අනිත් එක තමයි ජංගල් එකෙන් අපි ජංගල් දෙකක් හම් වෙනවා බයිපාස් රෝඩ් එක තරණ රෝඩ් එක අපි සෙට් එක ඉස්සරහින් යනවා ඒකට පෙන්නන්න. ඒ සෙට් එකේ බයික් එකපාරේ කුටියට දාන්න යන්න එපා කවුරු. හරිද? සාමාන්‍යයෙන් බයික් 10ක් 5ක් වගේ ඇතුළත දාලා ගැප් එකක් අනිත් පැත්තේ වාහනට යන්න දෙන්න. ඒකට තේරෙනවා අපි දැන් ලයින් අප් එක ගහන්න ගන්නවා. ලයින් අප් එක ගැව්වට පස්සේ මෙතනින් අපි ස්ටාර්ට් කරනවා. ස්ටාර්ට් කරාට පස්සේ ඒ අර දැන් කිව්ව විදියට ගැප් එක තියාගෙන වේග සීමාව තියාගෙන හරවන්න ඕන තැන්වලදී හරවන්න බලාගෙන හිමීට ගියා නම් අර තේල් ලෑස්ති වෙලා ඉන්නවා. අප්පුඩියක් ගාලා කට්ටිය පිළිගන්න තේන්න.
ඒ 4 දෙනා එකතු වෙලා නිකන් ගෲප් එකක් හදාගෙන තමයි මේ අඩුපාඩු ගැන කතා කරන්න බයික් වල මේ තේත් ගැන කතා කරන හදාගත්ත ගෲප් එකක් තමයි අද මේ වෙනකොට මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මේ තැනට එන්න එයාලගේ මහන්සියට අමතරව මේ ඔයාලා ඔක්කොගෙම කැපවීම ආදරණීය එකතු වීම මේ හැමදේමත් එක්ක තමයි මේ තැන අද මේ කට්ටිය ඔක්කොම ඉන්නේ. අපේ ගෲප් එකේ 200 ගණන් ඉන්නවා. දැන් අපි මෙතන ඉන්නේ සුළු පිරිසක්. ඒ වැඩ කටයුතු තියෙනවා. තමන්ගේ වැඩ කටයුතු පාඩු කරගෙන එල්ලවල සල්ලි පුච්චගෙන ප්‍රශ්න තියෙද්දි ආවේ කට්ටිය. ඇත්තටම ගොඩක් සතුටින් මේ එකතුලා ඉන්න විදියට කට්ටිය. හරි ආදරේ ඔයාලා ඔක්කොම. ඉතින් මම ආරාධනා කරනවා අපි මහන්සියට තැනක් දෙන්න ඕනි හින්දා අවින් අයියට, රාහුල් අයියට, ඊට පස්සේ සාලින්ද අයියට, ආමඩ් අයියට කේක් එක කපන්න එකතු වෙන අපිත් එක්ක ප්‍රසන්නත ලබා දෙන්න එකතු වෙලා අපි මුල්පුරු 4 දෙනා ඔක්කොම දැන් කිට්ටුවර ඉන්න ඇත්තටම මේගොල්ලන් හින්දා තමයි අපි ඔයාලා අද මෙතන ඉන්නේ. ඇත්තටම බදුල්ලේ ඉඳලා නිගම්බු, කැලම්බු, බණ්ඩාරවල කෑගල්ල, බදුල්ල, නුවර මෙච්චර වැඩ අද මට වෙඩින් එකක් තිබ්බා මං කැන්සල් කරා. ඒ වගේම මේ මෙතන ඉන්න ගොඩාක් මේ අයියලා මල්ලිලාගේ ගොඩාක් වැඩවල අතරලා දාලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇවිල්ලා තියෙන්නේ මේ බයික් එකේ තියෙන ආදරයටත් මේ ක්ලබ් එකේ තියෙන ටැක් මොඩක් නැද්ද? ඒ හින්දා ඒගොල්ලන්ට අපි හැමෝම ගොඩාක් තෑන්ක්ස් කරලා ජයම වේවා කියලා ආයත් පුතාරක් අපේ කමිටු මෙම්බර්ස් වල හැමෝම මෙච්චර බයික් එකක් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අපි නිකන් ටාගට් කරේ 20 to 30. but ඕගොල්ලන් ඉඳ අද මේ බලන්න අඩුම ගානේ I think around 50 මං හිතන්නේ මේක තමයි ලොකුම එන්ටොක් මීටප් එක. කරපු අපි ලංකාවේ කරපු ලොකුම මීටප් එක මේක. මේ එන්ටොක් ක්ලබ් බෝනස් ක්ලබ් එකේ කට්ටිය within 3 to 4 months නේ. within 1 month. මේක ලොකු මේ successful event එකක්. ඒකට ඇත්තටම ඕගොල්ලන්ට තමයි අපි සැලූට් කරන්න ඕනේ. ඒ ගෲප් එකේ ඉඳලා කෝඩිනේට් කරලා කතා කරලා අද මේ ඉවෙන්ට් එක ඇත්තටම very successful event එකක් කරන්න ඕගොල්ලන් තමයි ඇත්තටම අපිට සපෝට් කරලා තියෙන්නේ. ඒ සපෝට් එක ගන්න මේගොල්ලන් හදපු අර ක්ලබ් එක හින්දා තමයි අපි අද ඉන්නේ. දැන් ඒ හින්දා අර මං කිව්වා වගේ මේගොල්ලන් ඇත්තටම ගොඩාක් වැඩ මේගොල්ලන් කොමිට්මන්ට් අතර මේ ඉවෙන්ට් එක කරපු හින්දා අපි හැමෝම එකතු වෙලා ඒගොල්ලන්ට මේගොල්ලන් ගහපු අත්පිරියකට වඩා සත්‍ය නාන්න අපුරිය ගමු. Okay, thank you. thank you very much. ඒක ගොඩාක් සත්‍යෙන් ඇහුණා. අනිත් එක මම කියන්නේ අතරම පාරේ යනකොට පරිස්සමෙන් යන්න. ඕගොල්ලන්ගේ ටයිම් එක වේස්ට් කරලා මෙතනට ඇවිල්ලා ඇත්තටම එන්ජොයි කරන එක තමයි අපේ විෂන් එකට තිබ්බේ. මේගොල්ලන් next project එක ලොකු එකක් plan කරනවා. මම දන්නේ අනිවාර්යයෙන්ම plan කරයි. within 1 month මෙච්චර ලොකු event එකක් plan කරන්න පුළුවන් මේ කට්ටිය. sure එකටම ලොකු events plan කරයි. ඒ ඔක්කොටම ඕගොල්ලන් ප්‍රාර්ථනා කරගන්න. අපිත් එක්ක ඉන්නකොට අපිට පුළුවන් support එකක් ඕගොල්ලන්ට දෙනවා. අනිවාර්යයෙන්ම මේ group එකයි මේ ඔක්කොම support එක දෙනවා.
On 1, 2